තව ටික කාලෙකින් ඔයාගේ ජීවිතේ නැති මිනිස්සු නිසා ඔයා බොරුවට ස්ට්‍රෙස් වෙන්න එපා. ඒ කියන්නේ තව අවුරුදු 20ක් 30ක් වගේ යනකොට ඔයා ජීවිතුන් අතර ඉන්නවා නම් ඔයා දකි ඔයාට වැඩිපුරම බලපෑම් කරන, ඔයාව බුලි කරන, ඔයා ෆේල් කියලා කියන සහ ඔයාව අනිත් පැත්ත එක්ක කම්පෙයාර් කරලා ඔයාගේ අරක නැහැ, මේක නැහැ, මෙහෙම වෙන්නේ නැහැ කියලා හැම වෙලාවෙම නෙගටිව් දේවල් කියන මිනිස්සු ඔයාගේ ජීවිතවල ඉන්නේ නැහැ. සමහරට අවුරුදු 20ක් 30ක් යන්න ඕනේ ලබන අවුරුද්ද වෙනකොට ඕක වෙන එකකුත් නැහැ. එතකොට ඔයා දැන් මේ වෙලාවේ ජීවිතේ වැඩිපුරම ස්ට්‍රෙස් වෙන්නේ ඔය මම කියපු කාරණාවේ මිනිස්සු නිසා. ඒ කියන්නේ ඔයාව නෙගටිව් විදිහට දකින මිනිස්සු නිසා. ඒකෙන් ඔයා අද දවසේ කොච්චරනම් ඔයාගේ ජීවිතේ දේවල් නාස්ති කරගන්නවද? ඒ වගේම තමයි ඊයේ ඊට කලින් දවස්වල කොච්චර දේවල් ඔයාගේ ජීවිතේ ඇතුලේ නාස්ති කරගෙන ඔයා ස්ට්‍රෙස් වෙනවද? ඒක නිසා කරුණා කරලා ওই දේවල් ගැන හිතන එක නවත්තන්න. මොකද ඔයා ගැන ඔය අඩුපාඩු කියන, ඔයාගේ අඩුපාඩු හොයන, ඇද හොයන, ඔෆිස් වල ඔයාලට ප්‍රශ්න ඇති කරන කිසිම කෙනෙක් ඔයාගේ ජීවිතයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒ මිනිස්සු එයාලගේ තියෙන ඉන්සිකියුරිටිස් වහගන්න ඔයාගෙන් තියෙන දේවල් ක්‍රිටිසයිස් කරලා ඔයාව පල්ලෙහාට දාන්න හදනවා විතරයි. මොකද අර කතාවකුත් තියෙනවනේ. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඒක නිසා ඔය දේවල් සේරම අමතක කරලා දාලා ඔයා ගැන ફોකස් කරන්න. ඔයාගේ ඉලක්කය ගැන ફોකස් කරන්න. හැම වෙලාවෙම ඔයාට වෙන ඕනිම තැනකදී ඕනිම නෙගටිව් දෙයකදී පොසිටිව් දේ ගැන විතරක් ફોකස් කරලා ඔයාගේ ඉලක්ක ගැන විතරක් ફોකස් කරන්න. මොකද ඔයාගේ ජීවිතේ ඉන්න ස්ථිර එකම මනුස්සයා ඔයා විතරයි. වෙන කවුරුත් ඔයාගේ ජීවිතේට తాවකාලිකව එනවා යනවා මිසක බලපෑමක් ඇති කරන්නේ නැහැ. දැන් ඉඳන්වත් ඔය එක එක මිනිස්සු කියන දේවල් හිතලා බොරුවට ස්ට්‍රෙස් වෙලා ඔයාගේ කාලේ නාස්ති කරගෙන බය වෙලා ජීවත් වෙන එක නවත්තන්න. hina වෙලා හිටපන්.